අයිබෝන් පුතාලා අද අපි මේ වීඩියෝ එක ඇතුලේ සාකච්ඡා කරන්න යන්නේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණයට අදාළව රාජ්‍ය මන්ත්‍රණ සභාව, විධායක කාරක සභා සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය කොයි වගේද කියලා. පැහැදිලි? අද අපි මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්න යන්නේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණයට අදාළ රාජ්‍ය මන්ත්‍රණ සභාවයි විධායක කාරක සභාවලයි අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය කොයි වගේද හැදිලා තියෙන්නේ කියලා. පුතා අපි එකටම තේරුම් ගන්න ඕන ඩොනමෝර් එකේ ව්‍යවස්ථාදායකය. ඩොනමෝර් එකේ ව්‍යවස්ථාදායකය කියන්නේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ තිබ්බ කාලේ රටේ නීති සම්පාදනය කරපු තැන. දැන් පුතා තේරෙන සිංහලෙන් කිව්වොත් ඔයා දන්නවා වර්තමානයේ ව්‍යවස්ථාදායකය අපි හඳුන්වන්නේ මොන නමින්ද? පාර්ලිමේන්තුව කියලානේ. වර්තමානයේ රටේ නීති හදන ව්‍යවස්ථාදායකය, නීති හදන තැන අපි හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේදී අපි රටේ නීති හදන ව්‍යවස්ථාදායකය හැදින්නුවේ පාර්ලිමේන්තුව කියලා නෙමෙයි පුතා. හැදින්නුවේ අපි රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. පැහැදිලි? එතකොට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය ගැනනේ අපි කතා කරනවා කියුව එකටම. පුතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය ගැන කතා කරද්දී මේකේ ඉන්නවා පුතා සමාජිකයෝ 61ක්. පැහැදිලි? සමාජිකයෝ 61ක් ඉන්නවා. මේ 61 දෙනා පත් උනේ කොහොමද? මේ 61 දෙනා පත් උනේ පුතා මහජන ඡන්දයෙන් 50කුත් ආණ්ඩුකාරවරයා නම් කිරීමෙන් 8කුත් ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ හිටිය පුතා තව රාජ්‍ය නිලධාරීන් කියලා 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙනුත් තමයි පුතා මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 61 හැදුනේ. දැන් එතකොට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය කොහොමද හැදුනේ මේ 61? මහ ජනතාව ඡන්දය දීලා 50ක් පත් කරා, ආණ්ඩුකාරවරයා නම් කරලා 8ක් පත් කරා. ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ හිටිය පුතා රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක්. ඒ 3 දෙනාත් එක්ක 50යි 58යි 58යි 3යි 61ක් ඔන්න ඔය විදිහට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණා. මෙතන මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් හිටියයි කියවනේ ඩොනමෝර් එකේ. ඒ රාජ්‍ය නිලධාරීන් 3 දෙනාවත් මම දා ගන්නවා පුතා. හොඳයි. එක්කෙනෙක් තමයි මහ ලේකම්. හරි. අනිත් එක්කෙනා තමයි මුදල් ලේකම්. අනිත් එක්කෙනා තමයි නීති ලේකම්. පැහැදිලි? එතකොට මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා කියන්නේ කවුද? මහ ලේකම්, මුදල් ලේකම් සහ නීති ලේකම්. පැහැදිලිද? රයිට්. ඔන්න ඔය විදිහට 61 දෙනෙක් පත් වුණා. පැහැදිලි? රයිට්. ඊළඟට පුතා මම කියවනේ ඩොනමෝර් එකේ හඳුන්වලා දුන්නයි කියලා තව ආයතනයක් මොනවාද? විධායක කාරක සභා. ඩොනමෝර් එකේ පුතා ඇත්තටම විධායක කාරක සභා 7ක් හඳුන්වලා දුන්නා. පැහැදිලිද? ඩොනමෝර් එකේ විධායක කාරක සභා 7ක් හඳුන්වලා දුන්නා. ඔය විධායක කාරක සභා 4 තමයි පුතා රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ටික. කෘෂිකර්මය, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා. ඔන්න ඔයගේ දැන් ඔයා දන්නවනේ ඔය කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ වගේ අමාත්‍යාංශ තියෙනවා. ඩොනමෝර් එකේ අමාත්‍යාංශ නෙමෙයි තිබ්බේ. ඊට වඩා චුට්ටක් වෙනස් විධායක කාරක සභා කියලා 7ක් තමයි තිබ්බේ. එතකොට තිබ්බා පුතා අර ස්වදේශ කටයුතු බාර විධායක කාරක සභාව, කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාව, ඔය වගේ රටේ ප්‍රධාන ක්ෂේත්‍ර ටික තමයි බෙදලා මේ විධායක කාරක සභා 7 හදලා තිබ්බේ. කොමාරි පුතා ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන විධායක කාරක සභා 7ක් ඩොනමෝර් ප්‍රතිසංස්කරණය ඇතුලේ හඳුන්වලා දුන්නා. දැන් ඔය විධායක කාරක සභා 7ට 1 2 3යි 4යි 5යි 6යි 7යි. ඔය ඩොනමෝර් එකේ විධායක කාරක සභා 7ට පත් උනේ කවුද? කොහොමද පත් උනේ? මෙහෙමයි වුනේ. මේ හදන්නකෝ. මෙතන
අපි මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනාව චුට්ටක් අමතක කරමු. හොඳේ. මෙයාලා නෑ. එතකොට පුතා මෙතන 50යි 8යි කීයද? 58යි. එහෙමනේ. මේ 58 දෙනාගෙන් එක්කෙනෙක් පුතා මේ 58 දෙනාගෙන් එක්කෙනෙක් වෙනවා පුතා මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක තනතුරට පත් වෙනවා. හරි. මේ 58 දෙනාගෙන් එක්කෙනෙක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක වෙනවා. එතකොට ඔයා හිතන්න මේ 3 දෙනාවත් ඔයා අමතක කරලා මේ 58න් එක්කෙනෙක් කතානායක වෙන එයාවත් අමතක කරපුවාම කීයද පුතා ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ 57යි. හරිනේ? 61 දෙනාගෙන් මේ 3 දෙනාවත් අමතක කරන්න මේ කතානායක වෙන කෙනාවත් අමතක කරන්න. එතකොට කීයද? 57යි. ඔන්න ඔය 57 දෙනා තමයි පුතා විධායක කාරක සභා හතට බෙදෙන්නේ. පැහැදිලිද? දැන් හිතන්නකො මෙහෙම මේ 57 දෙනා විධායක කාරක සභා හතට බෙදෙද්දි මෙහෙමයි. මේකට 8යි, මේකට 8යි, මේකට 8යි, මේකට 8යි, මේකට 8යි, මේකට 8යි. එකකට පුතා 9ක් පත් කරන්න වෙනවා. හේතුව මේ 57 දෙනා හරියට හතට බෙදෙන්නේ නැහැ. එහෙම වුණාම විධායක කාරක සභා 6කට 8 දෙනා බැගිනොත් එක විධායක කාරක සභාවකට 9 දෙනෙකුත් පත් වෙනවා. පැහැදිලිද? right. එතකොට ඔන්න විධායක කාරක සභා 7 සංයුතිය හැදෙන්නේ කොහොමයි? පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි පුතා මේ විධායක කාරක සභාවල අය පළවෙනියටම රැස් වෙන දවසක් තියෙනවනේ. දැන් මේ 8 දෙනා පළවෙනියටම රැස් වෙන දවසක්. මේ 8 දෙනා පළවෙනියටම රැස් වෙන දවසක් තියෙනවනේ. හරි. එතකොට මෙයාලා පළවෙනියටම රැස් වෙන දවස්වලදී මෙයාලා Taman අතරින් එක්කෙනෙක්ව තෝරගන්න ඕන එයාලගේ විධායක කාරක සභාවේ කවුරු හැටියටද? සභාපති හැටියට. පැහැදිලිද? හිතන්න නිකන් සරලව හිතන්න මේ ඇවිල්ලා අපි කතා කරේ අධ්‍යාපන විධායක කාරක සභාව කියලා මේක. අධ්‍යාපන විධායක කාරක සභාවේ කට්ටිය පළවෙනි දවසේ රැස් වුණාම මේ කට්ටිය එයාලා Taman අතරින් එක්කෙනෙක්ව එයාලගේ සභාපති හැටියට පත් කරගන්න ඕන. එතකොට මෙයාලා පළවෙනි දවසට රැස් වුණාම එයාලා එයාලගේ සභාපතිව පත් කරගන්න ඕන. මෙයාලා මෙයාලගේ පළවෙනි දවසේ රැස් වුණාම එයාලා එයාලගේ සභාපතිව පත් කරගන්න. එතකොට පුතා අපි දන්නවා සභාපතිවරු කීයයිද? 7 දෙනයිනේ. ඇයි මේකෙන් එක්කෙනා මේකෙන් එක්කෙනා මේකෙන් එක්කෙනා මේකෙන් එක්කෙනා මේකෙන් එක්කෙනා ඔන්නෝම 7 දෙනා. ඔය 7 දෙනයි අර අපි අතන කතා කරා නේද රාජ්‍ය නිලධාරීන් කියලා 3 දෙනෙක්. රාජ්‍ය නිලධාරීන් 3ක් මතකයිනේ. මහලේකම් මුදල් ලේකම් නීති ලේකම්. ඔය 3 දෙනයි එකතු වුණාම අපි ඩොනමෝර් එකේ මොකක් හැටියටද සලකන්නේ? අමාත්‍ය මණ්ඩලය හැටියට සලකනවා. පැහැදිලිද? එතකොට මේ සභාපතිවරු 7 දෙනයි රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි එකතු වුණාම අපි ඩොනමෝර් එකේ අමාත්‍ය මණ්ඩලය 10ක් හැටියට සලකනවා. පැහැදිලි? දැන් මේ තුනේම සංයුතියින් ටික එකට පොඩ්ඩක් බැඳිලා තියෙනවා. පැහැදිලි? ඒ කියන්නේ මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් කට්ටිය විධායක කාරක සභාවලටපත් වෙනවා. විධායක කාරක සභාව තුළින් හෝම අමාත්‍ය මණ්ඩලයක් හැදෙනවා. හරි. නිකන් තප්පරෙන් දෙකෙන් මතක් කරගෙන ආවොත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 61යි, මහජන ඡන්දයෙන් 50යි, ආණ්ඩුකාරවරයා නම් කරලා 8යි. රාජ්‍ය නිලධාරීන් 3 දෙනා. ඔහොම තමයි මේකේ 61 හැදෙන්නේ. ඊට පස්සේ අපි මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනාවත් අමතක කරනවා. මෙතන මේ 50යි 8යි 58න් එක්කෙනෙක් කතානායක වුණාම එයාවත් අමතක කරනවා. එතකොට ඉතුරු වෙන්නේ කියන 57යි. ඩොනමෝර් එකේ විධායක කාරක සභා 7යි. ඔය විධායක කාරක සභා 7ට මේ 57 දෙනා බෙදෙනවා. බෙදුනහම මෙන්න මේ විදිහට එකකට 8 ගානේ 8 ගානේ 8 ගානේ 8 ගානේ පත් වෙනවා. එකකට විතරක් සමාජිකයෝ 9ක් පත් වෙනවා. ඔය විදිහට තමයි විධායක කාරක සභා 7 හැදෙන්නේ. ඊට පස්සේ ඔය විධායක කාරක සභා 7 සමාජිකයෝ මේ 8 දෙනා රැස් වෙන පළවෙනි දවසේදී එයාලගේ සභාපතිව තෝරගන්න ඕනේ. මම උදාහරණයකට ගන්නකෝ අධ්‍යාපන විධායක කාරක සභාව රැස් වෙන පළවෙනි දවසේදී එයාලා අතරින් එක්කෙනෙක්ව එයාලගේ සභාපති කරගන්න. ඔය විදිහට හැම විධායක කාරක සභාවකින්ම එක සභාපති ගානේ එයාලටපත් කරගන්නවා. එතකොට ඉන්නවා පුතා විධායක කාරක සභාවල සභාපතිවරු 7 දෙනෙක්. ඒ 7 දෙනයි
රාජ්‍ය නිලධාරීන් 3 දෙනායි අරතන අපි කතා කරේ. ඒ 3 දෙනා එකතු කරපුවාම අපි ඩොනමෝර් එකේ අමාත්‍ය මණ්ඩලය හැටියට සලකනවා. පැහැදිලිද? ඒතර ඔය තමයි පුතා ඩොනමෝර් එකේ ප්‍රධාන ආයතන තුනක් වෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විධායක කාරක සභාවල අමාත්‍ය මණ්ඩලවල සංයුතීන් ටික. පැහැදිලි? එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.